යාළුවනේ මේ ඔයාලට පේන්නේ අපි රිවර්ස්ටර්න් ගිහපු ගමන. රිවර්ස්ටර්න් යනවනම් අපි නම් ගියේ මහියංගනේට ගිහිල්ලා මහියංගනෙන් රිවර්ස්ටර්න් ගියේ. ඔයාලට පැය දෙකක් තියෙනවා. ඔයාලට මාතලේ පැත්තෙන් එන්න පුළුවන්. හැබැයි ඔයාලට ලස්සන පාර තමයි මහියංගනේ ගිහිල්ලා යන එක. පාර දුෂ්කරයි. හැබැයි මාරම ලස්සනයි. මේ තියෙන්නේ රිවර්ස්ටර්න් වලට යන පාර. අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මේ පැත්තේ අපි ආවේ. දැන් යන්න ඕනේ අපි මේ පැත්තට. මේ තියෙන බලන්න ලස්සන. මෙතන ලොකු දියැලක් තියෙනවා. හැබැයි දැන් නම් වතුර නෑ එකේ. මාරම ලස්සනයි. අද මං හිතුවේ මෙහෙට වහී කියලා. මෙන්න මෙතන තියෙනවට පේන්න ඇති පොඩි බංගලාවක් වගේ එකක් තියෙනවා. අපි හිතුවේ මේ පැත්තට වහී කියලා. හැබැයි වහින පාටක් නෑ. තව කිලෝමීටර් 6-7ක් පේන්නනවා. අපි තව යනවා උඩට. මේ තියෙන්නේ ඒ අතරමැද තියෙන ලස්සන තැනක්. ඔයාලත් આવුත් රිවර්ස්ටර්න් මෙහෙන් එන්න. රිවර්ස්ටර්න් එනවා අපි පල්ලෙන් ටිකට් අරන් මෙන්න මේ පාර තමයි එන්න ඕනේ. මේ පාරෙන් ඇවිල්ලා මේ පාරේ උඩට යන්න ඕනේ අපි කිලෝමීටර් 2ක් තියෙනවා. කිලෝමීටර් 2 යන්න ඕනේ. මේ යනකොට දැන් නම් මේ උණු ගයි. උණක දිනවා සීතලයි. පල්ලෙන් ඉඳි නම් ඉතර සීතල දුන්නේ. දැන් නම් සීතලයි. මේකේ ලස්සන මල් තිබ්බා. එක වර්ගයේ ශාක තියෙනවා. අපි තව ටිකක් යන්න ඕනේ. ගියාට පස්සේ තමයි අපි රෝඩ් යන්න පුළුවන් ඉන්නේ. මේ බලන්නකො කලුව. අර හදන ටැප් පුළුවන් අඩුයි. හැබැයි ඒ තුරන් තියෙනවා. බලන්න පුළුවන්. තියෙනවා. ඔයාලට ඇහෙනවද? මම සද්දේ. උලන් අඩුයි. හැබැයි අපි රිවර්ස්ටර්න් වලට ඇවිල්ලා අන්තිමට ඉවර වෙන්නේ මෙන්න මේ ගේට්ටුව ගාවේ. මේකට අපිට ඇතුල් වෙන්න බෑ. මෙතන ටවර්ස් දෙකක් තියෙනවා. එතකොට අපිට අන්න අර පේන කන්දර යන්න පුළුවන්. මෙන්න මේ තියෙන පඩි වලින් අපිට ඒ කන්දර යන්න පුළුවන්. මෙතන මාර විතර හුලක තියෙනවා. අපිට හුලක සද්ද ඇහෙනවා. අපි දැන් යමු මෙන්න මේ කන්දරට. මෙන්න මේ කන්දරට. යමු. මෙහෙන් තමයි අපි ආවේ. ඊකට Oh my god. Itu ada. Tas lugu. Ini bare. Yang belum balik. හිතනත් පව් කරන් ඉස්සරහට ආවම ඔයා අන්තිමට මෙන්න තැනකින් නතර වෙනවා. මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා. ඕන්න
පැත්තට යන්න පුළුවන්. තව ටිකක් එහා පැත්තට ගියාම මාරම ලස්සන view point එකක් තියෙනවා. පල්ලෙහාට පයින්න පුළුවන්. අපිට උනා මෙන්න මේ පල්ලෙහා පාරේ තියෙන අඩිපාරේ එහා පැත්තට යන්න. මේ පාර යනකොට පරිස්සම් වෙන්න ඕනේ. මාර්ගය දුෂ්කරයි. මෙන්න මේ වගේ ලස්සන තැනකට ඔයාව වැටෙනවා. මෙන්න මෙතන තියෙනවා පල්ලෙහාට පාරක්. මේ පාරේ පල්ලෙහා තියෙනවා ගලක් වගේ පේන විදිහ. අන්නේ ගලේ පාරපුරම් ලස්සන view point එකක් තියෙනවා. ඇත්තටම මෙතනින් පාර ඉවරයි. මෙතනින් එහාට ආයි රිවර්ස් ටර්න් වලින් එහාට යන පාරක් නෑ. මේක තමයි උඩමහරියේ තියෙන අන්තිම කොටස. මෙතනින් එහාට පාරක් නෑ. නුඹ නැති රේද සීමා වේලා